ආයි යාළුවනේ අන බෙලියත්තේ මා යාඩ් එකට ආව ලොරිය ගන්න. ලොරිය ගාක පටවල නම් ඉවරයි දැන්. ලොරිය දැන් දොරවල් ටික මම දැන් යාඩ් එකෙන් වාහනේ එළියට අරගෙන කොළඹ යන්නේ. මම යන්නේ කොළඹ මිනුවන්ගොඩ මාතම්මල කියන ෆැක්ටරියට දැන් සවස් 6 වෙලාව අන්නර පේන පුංචි කඩේට මම දැන් තේ එකක් බොන්න යන්නේ. තේ එකක් දීලා හයිවේ දාන්න ඉන්නේ. තේ එකක් දීලා අපි හයිවේ එකට දානවා වීඩියෝ එකක් ගමු. මම බෙලියස්ත හයිවේ එකේ ඉස්සරහින් එළියට දාන්න හදන්නේ. පොලිසිය බලාගෙන ඉන්නේ. නොමිලේ हाईवे के टिकट තාම කඩන්න ටිකට් කියන්නේ हाईवे එකේ නොමිලේ තාම ටිකට් දෙන්නේ නැහැ, සල්ලි ගන්නෙ නැහැ. බෙලියස් එක්සිට් එකේ මම දැන් ඇතුල් කරා हाईवे එකට. අවුරුදු 6මාර විතර වෙලා ඇති දැන්. වම් පහ පැත්තෙන් යන්න තියෙන්නේ ගිහින් බලන්න ඕනේ යන්න පුළුවන්. ආයි යාළුවනේ ඔන්න අදත් නයිට් මේල්. අපි ඉතින් රැට වැඩ කරන්නේ ඉතින් රැට වැඩ කරනවා දවල්ට නිදාගන්න ඩ්‍රයිවිං ජොබ් ඉතින් ඔහොම තමයි. අදත් ඔන්න ඉතින් හයිවේ එකේ යන ගමන් ඉන්නේ. අද නම් දිගටම හැබැයි හයිවේ එකේ වැහලා තිබ්බේ. ඒ හින්දා කිසිම අවුලක් නැහැ. මේ දැන් නම් වැලිපැන්න වැලිපැන්න සේවා PSI සර්විස් ඒරියා එකක ඉතෝ ඉන්නේ. ඇත්තටම අද නම් අයහපත් කාලගුණයක් තියෙන්නේ. මේ අද නම් මගේ යාළුවෝ සෙට් එකම ඒ කියන්නේ ලොරි සෙට් එකම අද हाईवे के लगा मम यार पहु कल्ला मम ඉස්සරහෙන් ඉන්නේ. එක්සිට් එක ඒරියා එක සර්විස් ඒරියා එකට මේ ඇතුල් වෙන්න හදන්නේ. අද නම් වාහන ටිකක් තියෙනවා වගේ. අද නම් ටයර් වලට එහෙම කිසිම අවුලක් නැහැ. පාර දෙවිච්ච නිසා. ටයර් නම් ගොඩක් මොකක් වෙලා නැහැ. පිටිපස්සෙන් නම් ටිකක් අත් වෙලා තියෙන්නේ. අනිත් පැත්තේ ටයර් ටික ටිකක් රත් වෙලා තියෙන්නේ. පැයක් විතර හිටියනම් මේ ටයර් ටික ඔක්කොම ලියනවා. ඉස්සරහා නම් ගොඩක් රත් වෙලා නැහැ.
දැන් ඉතින් වෙලාව ඇවිල්ලා හමාරයි. දැන් Nescafe එකක් බීලා මම දැන් Nescafe එකක් බීලා ආයෙ ගමන යන්න පටන් ගන්නවා. පැය දෙකකින් විතර. අපි එහෙනම් ආයෙ හම්බෙමු බායි. Nescafe එකක් බොන්න මම හයිවේ එකේ කඩේකට ආවා. මේ තියෙන අද දෙක ඇත්තටම මාර හයි මෙතන තියෙන Nescafe එක රුපියල් 150ක් වෙන්නේ. Nescafe එකක් බීලා ආයි බ්‍රෝස්ලා දැන් රෑ 12යි කාලයි වෙලාව. මම දැන් ඉන්නේ යක්කල. යක්කලට මෙහා ගම්පහට හැරෙන තැන හන්දියේ ඉන්නේ. බලමු ඉතින් ඉදිරියේ ඉස්සරහට ගිහිල්ලා ගම්පහ ටවුන් එකේ තත්ත්වෙත් බලලා මමත් පොඩි නිදිමතක් ආවා. මම පොඩි පොඩ්ඩක් එළියට බහලා පොඩ්ඩක් හිටියා. ඒක මම තමයි මේ වීඩියෝ එකක් දැම්මේ. අපි බලමු ගම්පහ ටවුන් එක පැත්තට ගිහිල්ලා කොහොමද වතුර තත්ත්වය කියලා.